සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. අපේ අවුරුදු උස්සේ වීඩියෝ එකක් තමයි අද බලන්න තියෙන්නේ. ඉතින් මේ අවුරුදු උස්සේ තියන්න කලින් දවසේ තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. ඔයාලට පේනවා ඇති ලෙස්සන ගහ සොද්ද කරලා මැදලා ඒක තාම හිටවලා නැහැ. පිට්ටනේ කෙතවලෙම තියෙනවා අපේ කාර්යාලේ ඒක සතසලා තියෙන්නේ. ඉතින් මෙතන වෙලට යන්න අපි පාලමක් හදලා තියෙනවා. අපි පාලමෙන් ගිහිල්ලා බලමු. පාලම හදන්න අපි පාවිච්චි කරලා තියෙන්නේ පුවක් කොට තමයි. පුවක් කොට පුවක් පටි උණ බට ඒ වගේ දේවල් වලින් තමයි පාලම හදලා තියෙන්නේ. මෙතනින් පොඩි ඇලපාරක් යනවා. ඉතින් ඒ ඇලපාරට උඩින් තමයි පාලම එගොඩ වෙන්න හදලා තියෙන්නේ. අප්‍රේල් 13 තමයි අපි අවුරුදු උස්සේ තිබ්බේ. ඉතින් මේ අප්‍රේල් 12 වෙනිදා අපේ වෙල තිබුණ විදිය අපි ටිකක් වෙලට බැහැලා බලමු. අතන ලෙස්සන දණ්ඩ තාම හදාගෙන යනවා. අපි එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඔයාලට පේනවා ඇති ලස්සන වෙල්යායක් එක්ක තමයි මේ අවුරුදු උස්සේ අපි කරන්නේ. අද මෙහෙම තිබ්බට අවුරුදු උස්සේ තියෙන දවසේ මීට වඩා ලස්සනට තියෙයි කියලා මං හිතනවා. මේ තමයි යාළුවනේ ලෙස්සන දණ්ඩ. ඉතින් ලෙස්සන දණ්ඩ කොයිතරම් දිගයිද කියලා ඔයාලට පේනවා ඇති. තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. අපි බලමු හෙට මොන වගේද කියලා. ඔයාලා මේ දකින්නේ අපේ ලෙස්සන ගහ වෙලට අරන් එන විදිය. ඉතින් ලෙස්සන ගහ වෙලේ තමයි හිටවන්නේ. ඉතින් අපිට ඕන කරන පුවක් ගස් වගේ දේවල් ඉතින් අපි කපලා ග්‍රවුන්ඩ් එකට ගෙනත් දානවා පුළුවන් විදියකට. ඉතින් මේවට අපි ගන්නේ පුවක් ගහේ කරටිල්ල නැති ගස් නැත්තම් ගෙඩි හැදෙන්නේ නැති ගස් වගේ දේවල් තමයි. හොඳ ගහක් කපනවා කියන්නේ මේ වගේ කාලෙක ලොකු අපරාධයක්. ඉතින් මේ විදියට පුවක් කොටට ගිහින් දාලා අපි පොඩ්ඩක් කඩේට ආව වනිස් ගිරියක් ගන්න. පොල්ලතු වීමේ තරඟට ගන්න පොල්ලතු අපි දැම්ම කපලා ගෙනත් තියාගත්තා අපේ වැඩේට ලේසි වෙන නිසා. ඉතින් මෙතන තියෙන්නේ අපේ කොඩි ටික. ඉතින් කොඩි වලින් තමයි අපි අවුරුදු උස්සේ සරසන්නේ ලස්සනට. මාර සීන් එක උනේ හයියෙන් වහින්න ගත්ත එක පාටම. ඉතින් මම මේ හදපු පාලම යටට ආවා. ඉතින් මේ වෙලාවේ අපි කොට්ට පරය හදන ගමන් තමයි හිටියේ. ඉතින් වහින්න ගත්ත ඒ නිසා පොඩ්ඩක් අපි මෙතෙන්ට ආවා. හරියන්නේ නැහැ වැඩේ යාළුවනේ. දැන් නම් හොඳටම වහිනවා. අපි මෙතන කාර්යාලේ ගහලා තියෙන හඩ් එක යටට ආවා. පේන වැඩි වලට වැස්ස මොන වගේද කියලා. ඉතින් යාළුවෝ ටිකත් ඔක්කොම මෙතන ඉන්නවා වැස්සට. ඉතින් වැස්ස පෑවුවාම තමයි දැන් අනිත් වැඩ ටික කරන්න වෙන්නේ. අපි කොඩි වැල් ටිකක් ගත්තා මෙතෙන්ට මේ වැස්සට තෙමෙන නිසා. වැස්ස වහිනකොට හට් එකෙන් බේරෙන වතුර ටික හට් එක ඇතුළට එනවා. ඉතින් අපි ඒක නවත්තන්න මේ වගේ කාණුවක් ගැහුවා. වැස්ස පෑවුව ගමන් ගියේ අපි ලෙස්සන ගහේ වල හදන්න. ඉතින් ඔයාලට පේනවා ඇති වෙල් වල දැන් වතුරත් පිරීලා වැස්ස නිසා මේ මඩ වෙලා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ යාළුවනේ. ඉතින් මඩේ තමයි අවුරුදු උස්සේ කරන්න වෙන්නේ. ඔයාලට පේනවා ඇති යාළුවනේ වෙලේ ගහලා තියෙනවා මැස්සක්. ඉතින් බාදක දුවනකොට මේ මැස්සේ යටින් රිංගලා ඇවිල්ලා මෙන්න මෙතන වලක් තියෙනවා. මෙන්න මේ වලේ තියෙනවා ජිල් බෝල. ඉතින් ජිල් බෝලයක් ඇහිදගෙන තමයි ආයේ යන්න ඕනේ. ඉතින් ලෙස්සන ගහ මෙතන තියෙනවා යාළුවනේ. ඉතින් වල හදන්නේ අපි මෙන්න මෙතනින්. මේ තියෙන්නේ කලින් අවුරුද්දේ අපි වලලපු ලෙස්සන ගහ. ඉතින් මේ ලෙස්සන ගහ උඩින් කපලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ කොට කෑල්ල ගලවලා එතනින් තමයි අපි හිටවන්න ඉන්නේ. ඉතින් මෙතන තමයි මැස්සක් හදනවා බාදක දුවන තැන යටින් රිංගලා යන්න. ඉතින් කට්ටිය මඩේ වැහැලා හොඳටම වැඩ. ඉතින් මැස්සට එන්න කලින් ටයර් එකක් තියෙනවා. ඒ ටයර් එකෙන් රිංගලා මේ මැස්ස යටින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ CD ටිකක් අපි එල්ලලා තියෙනවා. ඉතින් CD එකකුත් කඩාගෙන එන්න ඕනේ. ඉතින් කොහොම හරි රෑ වෙනකන් දඟලලා අපි කොටේ ගලව ගත්තා. ඉතින් කොටේ ගලව ගත්තට පස්සේ තියෙන වල තමයි මේ පාර ගහ ටිකක් කුසයි. ඉතින් ඒක නිසා අපි වල තව ටිකක් හාරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති වල කොච්චර ගැඹුරුයිද කියලා. ඉතින් පස් ටික අතින් ගන්නවත් බෑ. ඉතින් ඒ තරම් ගැඹුරුයි වල. වෙලාව ඉක්මනට ගිහිල්ලා කළුවර වැටුණා. ඉතින් කළුවරේ තමයි ලෙස්සන ගහ උස්සන්න වෙන්නේ. ඉතින් මේ විදිහට අපි වලගාවින් ලෙස්සන ගහ තියාගත්තා. තව එහාට තව පොඩ්ඩක් මේ මෙතනින් තියා. මේ තව චුට්ට එහාට යන්නකෝ. තව පොඩ්ඩක් එහාට තව පොඩ්ඩයි. ඇති මෙතනින් තියන්න. මෙතනින් තියා. එතෙන්. හරි ඔහොම තියා.
හරි. ඔයෙන් තියා. ඉතින් අපි ලෙස්සන ගහ උස්සන්න මේ වගේ කරුවක් හදා ගන්නවා සපෝට් එකට. පොල්ලිය දෙන්න. හරි දෙන්න ඉන්නනේ. කඳ මේක අල්ල ගන්න එපා අතහු ගියේ. ඔව්. ඔය පැත්තට මෙහෙන් ඉතින්න ඕනේ. කරුව අපි මෙහෙන් උස්සලා හරි උස්සලා ඉරලා උඩට ගත්තට පස්සේ තමයි කරුවට තියලා ඉල්ලා තියන්නේ ඊට හිමින් හිමින් ගමු හරි. ඔව්. ඔයා කියන දේ තමයි. හරිද? ඔන්න. උස්සලා හිමින් ගන්නකො හිමින් හරි. ගත්තා. ඕ. හිමීට. හිමින් උස්සන්න. පිටිපස්ස ඉස්සෙන්න ඕනේ. හරි. පිටිපස්ස. ඕමයන්. පිට අම්ම බතයි. උස්සන්න. අරවනේ ගල්ලියෝ. අම්ම බතා. උස්සන්න ලණුවා තින්ද. කරුව තියාගන්න කරුව. ගන්න සෙට් කරන්න. ඒ ලං වෙලා ගන්න ආව පෑන්. ඉතින් ඔයාලට පේනවා ඇති අපි එකපාරක් ලෙස්සන ගහ උස්සන්න ගිහිල්ලා ඒක හරි ගියේ නෑ. ගහේ මුල පැත්ත එකපාරට මුඩ ආවා. ඉතින් ආයෙ පාරක් අපි ඒක හරි විදිහට තියලා උස්සන්න පටන් ගත්තා. ලෙස්සන ගහ වටේට එන කොටි පැල් ටික අපි දැම්ම එල්ලලා තියෙන්නේ. ඒ වගේම ගහට කඹ දෙකක් දාලා දෙපැත්තෙන් ඇදගෙන ඉන්නවා කට්ටියක්. ඉතින් දවල් වෙලාවක තිබ්බනම් මේක ලස්සනට පෙන්වන්න තිබ්බා. ඉතින් රැයට හින්දා මේ විදිහට තමයි ඔයාලට බලන්න වෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් නම් ඉතින් ගහ උස්සලා ඉවරයි. තව පොඩ්ඩයි කෙලින් කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා හෙට ඔයාලට ලස්සනට මේක දකින්න පුළුවන් වෙයි කියලා. ඕ පැත්තට යන්නේ කැරගෙනවා. මෙහෙම යන්න එපා අයියේ. ඕ එහා පැත්තට. එහා පැත්තට ටක් ගාලා යන්න. යන්න. අනේ ඔය බරුව මෙහෙන් ගන්න එනවා මම මෙහෙන් බර මේ දැස්ස සම්මුණ කොටකින්න තල්ලු කරන්න මෙහෙ කොට. එහා පැත්තට යන්න. හෙලෝ ගයිස්, ඔන්න මේ තමයි අවුරුදු උත්සවයේ දවස. ඉතින් මේ අප්‍රේල් 13 වෙනිදා. ඉතින් අපි බලමු ග්‍රවුන්ඩ් එක පැත්තට ගිහිල්ලා මොන වගේද කියලා. තාම අවුරුදු උත්සවය පටන් අරගෙන නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති ඊයේ රෑ කොඩි වැල් ඇදලා මෙතන පොල් තෙල් පාන හයි කරලා ඉතින් ලස්සන වැඩ ටිකක් කරා. ඉතින් ඒ ඔයාලට පෙන්වන්න හම්බුනේ නැහැ. ඉතින් එන්න මාත් එක්ක අපි වෙලට බැහැලා බලමු ඊයේ වගේම. ඉතින් පාලමෙත් කොඩි ගහලා ඔයාලට ඈතින් පේනවා ඇති ලස්සන ගහත් ලස්සනට පේනවා මේ වෙලාවට. ඉතින් අපි වෙලට පොඩ්ඩක් ගිහිල්ලා අපි ලස්සන ගහ ළඟට ගිහින් බලමු. ලස්සන ගහේ තාම ග්‍රීස් ගාලා නැහැ. ඉතින් ග්‍රීස් ගාන්නත් වෙනවා. ඉතින් උදේටත් ඉතින් වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා අපිට කරන්න. ඉතින් ඔයාලට මතක තියෙයි අපි කොච්චර මහන්සියක් වුණාද ලස්සන ගහ උස්සන්න කියලා. ඉතින් මේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මේ ලස්සනට ලස්සන ගහ අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපි ග්‍රීස් ගන්න නැතුව තමයි ලස්සන ගහ හිටෙව්වේ. ඉතින් හිටවල තමයි අපිට ග්‍රීස් ගන්න වෙන්නේ ලස්සන ගහේ. ඉතින් මං හිතනවා ග්‍රීස් ගාලා උස්සනවට වඩා ලස්සන ගහ හිටවලා ඊට පස්සේ ග්‍රීස් ගාන එක තමයි ලේසියම වැඩේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තමයි ග්‍රීස් බාල්දිය. ඉතින් ග්‍රීස් බාල්දියේ තියෙන ග්‍රීස් ටික ගාන්න වෙනවා යාළුවනේ. මේ බලන්නකො ඉතින් කම්බ දාලා එන ගේමක් දෙනවා. ඉතින් උදේ පාන්දර මේ වැඩේ කරන්න ලස්සන ගහ සම්පූර්ණයෙන්ම අඩි 52ක් පමණ උස වෙනවා. ඉතින් ගොඩාක් උස ගහක් තමයි මේ පාර අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් ලොකු උසකට නගින්න වෙනවා කොඩිය ගන්න මේ පාර. ඉතින් පැත්තකින් කණාමුට්ටිය එල්ලලා තියෙනවා. ඉතින් ඒ ළඟම තමයි ලස්සන ගහක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති උඩේ ඉඳන් ග්‍රීස් ගාගෙන පල්ලෙහාට බහිනවා. මේ කරන්න යන්නේ ලස්සන ගහ ඉස්සරහෙන් අපි දානවා ලොකු කොඩියක්. ඉතින් ඒකත් උදේ තමයි කරන්න වෙලා තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද උස්සන්නේ කියලා. ඉතින් අපි මේ පාර යොදාගෙන තියෙන පාට තුන තමයි රතු කහ කොළ කියන්නේ. ඉතින් හැම අවුරුද්දකම අපි මේ පාට තුනෙන් තමයි මේ අවුරුදු උත්සවය සරසන්නේ. ඉතින් කොඩිය මේ විදිහට උස්සලා අපි අවුරුදු උත්සවය පටන් ගත්තා. ආගමිකෝ වේවා සමාජීයෝ වේවා කටයුතු සිද්ධ කරන්න ලබා ආගමික වතාවත් වලින් පස්සේ අපි පොල් තෙල් පාන පත්තු කරන්න පටන් ගත්තා. ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සන පොල් තෙල් පානක්ද අපිට තියෙන්නේ කියලා. ඉතින් පොල් තෙල් පාන පත්තු කරලා ඊට පස්සේ තියෙන්නේ ගම හරහා දුවන්න. ඉතින් පළවෙනි තරඟේ තමයි අවුරුදු උත්සවයේ ගම හරහා දිවීම කියන්නේ. ඉතින් අපි යනවා පාර පැත්තට. ඉතින් පාරෙන් තමයි ගම හරහා දිවීම පටන් ගන්නෙ. ඉතින් පාරිනම් බලනකොට අපිට පේන්නේ මෙන්න මේ විදිහට තමයි අපේ වෙල. ඉතින් ඔයාලට පේනවා ඇති අර ලොකු කොඩිය ඈතට ලස්සනට පේනවා. ඒ වගේම ලස්සන ගහත් පේනවා. ඔන්න දැන් ගම හරහා දිවීම පටන් ගත්තා. ඉතින් මග දිගට හැමෝම ලොකු සපෝට් එකක් දුන්නා. වතුර බාල්දියක් හරි මේගොල්ලන්ට ගහලා වතුර බොන්න දීලා
මැරතන් එකෙන් පස්සේ ග්‍රවුන්ඩ් එක තමයි ඉතින් මේ විදිහට ඔයාලට පේන්නේ. ඔන්න දැන් පටන් ගත්තේ පොඩි අයට බැලුම් පිපිරීමේ තරඟය. ඉතින් ඔයාලට පේනවා ඇති කට්ටිය තරඟෙට බැලුම් බෝල පොම්බනවා. ඉතින් මේ තරගෙන් පස්සේ තිබ්බේ වැඩිහිටි බැලුම් බෝල පිපිරීමේ තරඟය. කට්ටිය දුවගෙන එනවා. ඉතින් මෙතනට ඇවිල්ලා පොර කාලා බැලුමක් අරගෙන බැලුම් බෝලේ පොම්බලා ඒක පිපුරුණාට පස්සේ ආයෙත් පටන් ගත්ත තැනට දුවන්න ඕනේ. ඉතින් මෙතන කණාමුට්ටි ගැසීමේ තරඟේ පටන් අරගෙනයි තියෙන්නේ. කණාමුට්ටි ගැසීම සහ අලියට ඇස තැබීමේ තරඟ දෙකම තියෙන්නේ වෙලේ. ඉතින් මේ පැත්තෙත් ඉතින් අලියට ඇස තැබීමේ තරඟේ පටන් අරගෙන තියෙනවා. මේ දවස්වල අවුස් සැරයි, ඒ වගේම ඊයේ වැස්සා, ඒ නිසා වෙලේ මඩක් තියෙනවා. ඒ වුණාට කට්ටියගේ තරඟ වලට සහභාගීත්වය නම් අඩුවක් තිබ්බේ නැහැ. ඉතින් මේ ළඟම තමයි ලෙස්සන ගහක් තියෙන්නේ. ඉතින් ලෙස්සන ගහ නගින කට්ටිය තාම ඇවිල්ලා හිටියේ නැහැ. ඔයාලට පේනවා ඇති ලෙස්සන ගහ කොයිතරම් උස්සට ඒ වගේම ලස්සනට තියෙනවද කියලා. ඉතින් ගමේ කට්ටිය කුඩත් ඉහළගෙන වෙලට ඇවිල්ලා ඉන්නවා. තරඟ විනිශ්චය කරන්න අපි ආරාධිත අමුත්තන්ට තමයි පවරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ලෙස්සන දණ්ඩ තරණය කිරීමේ තරඟය ආරම්භ වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති පොඩි මල්ලිලා වගේක් වැඩේ කරගෙන යනවා. ඉතින් ලෙස්සන දණ්ඩ ඊයේ මං කිව්වා වගේම ටිකක් දිගයි. අපි බලමු මෙයාලට පුළුවන් වෙයිද කියලා මේ කොඩිය අරගෙන හපෝ වෙන්න. ඔයාලට පේනවා ඇති එක එක්කෙනා කොයිතරම් උත්සාහයක් දරනවද මේ වැඩේ කරන්න කියලා. වැඩේ ගොඩක් අමාරුයි. ඒ වගේම මෙයාලා උත්සාහයක් අරින්නෙත් නැහැ. පොඩි ළමයි වගේක් තමයි ඉතින් මේ තරඟෙට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එක එක්කෙනා එක එක විදියට try කරලා බලනවා ග්‍රීස් ටික කකුල් දෙකෙන් පිය දාලා මේ කොඩිය ගන්න. ග්‍රවුන්ඩ් එකේ මේ වෙනකොට බනිස් කෑමේ තරඟයට අවශ්‍ය කරන බනිස් එල්ලන ගමන් තමයි ඉන්නේ. මුලින්ම මේ තරඟයේ තියෙන්නේ පොඩි ළමයිට. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩි ළමයිගේ අත් පිටිපස්සට කරලා ගැට ගහලා තරඟයට සූදානම් වෙනවා. ඉතින් ඊට පස්සේ ලොකු අයට බනිස් කෑමේ තරඟය තමයි මේ පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ තමයි අපේ ප්‍රධාන කාර්යාලය. ඉතින් කාර්යාලයේ වැඩ කරන්න අපේ ගෑල් ළමයිට තමයි අපි බාර දීලා තියෙන්නේ. මේ වෙනකොට ගස්ලපු ගෙඩියේ ඇට ගණන් කිරීම, ඒ වගේම සැඟවුණු මල, සැඟවුණු අමුත්තා, ඒ වගේ තරඟත් පටන් අරගෙනයි තියෙන්නේ. ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බලනවා නම් ගස්ලපු ගෙඩියේ ඇට කීයක් තියෙනවද කියලා ගෙස් කරන් ඉන්න. ඉතින් මේ වෙනකොට මම පොඩ්ඩක් වෙල පැත්තට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලෙස්සන ගහ මගේ පිටිපස්සේ තියෙන්නේ. මේ වෙනකොට ලෙස්සන ගහේ තරඟය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අවුරුදු ඔස්සේ ප්‍රධානතම තරඟයක් තමයි ලෙස්සන ගහ කියන්නේ. ලෙස්සන ගහ උස්ස නිසා සෑහෙන්න අමාරුයි ගහේ නගින්න. ඒ වගේම ලෙස්සනවා. ඉතින් ඒ හින්දා අපි පොඩි chance වගේක් දීලා තියෙනවා ගහේ නගින කට්ටියට. ඔයාලට පේනවා ඇති වලල්ල දාලා ඒ වගේම කම්බයක් දාලා මේ වෙනකොට ගහ නගින්නේ. ලෙස්සන දණ්ඩත් අමාරු තරඟයක්. ඔයාලට පේනවා ඇති මේක ඇත්තටම දිගයි. ඒ වගේම ලෙස්සනවා. ලෙස්සන ගහයි, ලෙස්සන දණ්ඩයි. මේ අවුරුදු ඔස්සේ අමාරුම තරඟ විදියට මම දකින්නේ. මේ වෙනකොට දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යෑමේ තරඟය ආරම්භ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ආරම්භ වෙලා තියෙන්නේ සංගීත තොප්පි තරඟය.
කට්ටිය දාලා තියෙන සින්දුවට ඩාන්ස් එකක් දාලා අප්පුඩියක් ගාලා ඉතින් මේ වගේ විනෝදයෙන් මේ තරගය කරගෙන යනවා. සින්දුව නවතිනකොට තොප්පි ඔලුවේ තියෙන කෙනා අවුට් වෙලා යනවා. ඉතින් මේ තරගයට තොප්පි දෙකක් තමා දැනට අපි පාවිච්චි කරලා තියෙන්නේ. එකපාරක් සින්දුව නැවතුනහම දෙන්නෙක් අවුට් වෙලා යනවා. ටිකෙන් ටික කට්ටිය අවුට් වෙලා මේ විදියට ටිකෙන් ටික අඩු වෙනවා. මම ඉතින් කාර්යාලයට වෙලා පුටුවක වාඩි වෙලා මේ තරගෙ දිහා බලාගෙන හිටියා. මේ වෙනකොට තරගෙන් 3 දෙනයි රැඳී ඉන්නේ. අනිත් සේරමල්ල අවුට් වෙලා. ඔයාට මතක ඇති පටන් ගන්නකොට තරගෙ කී දෙනෙක් සහභාගී වෙලා හිටියද කියලා. සංගීත තොප්පි තරගෙ ලොකු එක්කෙනෙක්ට පොඩි ළමෙක් සෙට් වුණාම මොන වගේද කියලා ඔයාලට පේනවා ඇති. ලෙස්සන දණ්ඩ තරගෙ අමාරු නිසා අපි පොඩි කොට කෑල්ලක් ගහෙන් කපලා දැම්මා. මේ වෙනකොට පොල්ලත වීමේ තරගය ආරම්භ වෙලා තියෙනවා. කට්ටිය ඉක්මනට පොල්ලත වියනවා. ඉතින් මේ විදියට වියලා ඉවර වෙලා පොල්ලත 3ක් ගන්නවා. ඉතින් පොල්ලත 3ෙන් තමයි අපි 1 2 3 තෝරන්නේ. ඉතින් මේ තරග විනිශ්චය කරන්න විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් එයාලගේ තීරණය තමයි අවසාන තීරණය විදියට අපි පිළිගන්නේ. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ මුලින්ම වියපු පොල්ලත 3. ඉතින් මේ 3ෙන් තමයි පළවෙනි ස්ථානය තෝරන්නේ. මේ වෙනකොට ග්‍රවුන්ඩ් එකේ බිත්තර ඇල්ලීමේ තරගය පටන් අරගෙනයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කට්ටිය බිත්තර අල්ලන විදිය. බිත්තර ඇල්ලීමේ තරගයෙන් පස්සේ ඉන්දිකට්ටට නූල දැමීමේ තරගය ආරම්භ වෙලා තියෙනවා. අවුරුදු ඔස්සේ ඉවර වෙලා අපි රෑට DJ ප්‍රසංගයක් තමා සූදානම් කරලා තියෙන්නේ. ඉතින් බඩු ටික දැම්ම ගෙනල්ලා තියෙනවා කට්ටිය. ලෙස්සන දණ්ඩ තරගය මේ වෙනකොට සෑහෙන්න අමාරු වෙලා තියෙනවා. ඒක නිසා යාළුවනේ ආයෙත් අපි කොට කෑල්ලක් මේ ගහෙන් කපලා දානවා. ඔයාලට මතක ඇති මේ දෙවෙනි පාර තමා මේ ගහෙන් කොට කෑල්ලක් කපන්නේ. අන්දයාට කිරි කෑමේ තරගයක්ද මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. දැන් මේ පටන් අරගෙන තියෙන්නේ පිරිමි මීටර් 104 දිවීමේ තරගයයි. දැන් මේ වෙනකොට වෙලාව හවස 3ට විතර ඇති. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අවුව අඩු වෙලා ඒ වගේම අඳුරුයි වහින්නත් වෙනවා. මේ වෙනකොට කොට්ටපොද ගැසීමේ තරගයත් ආරම්භ වෙලා තියෙනවා. ලෙස්සන ගහේ මේ වෙනකොට සෑහෙන්න ඉහළට ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති තව පොඩ්ඩයි තියෙන්නේ කොඩිය ගන්න. ඉතින් මේ වෙනකොට අපි බාධක දිවීමේ තරගය ආරම්භ කරන්න සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඔන්න දැන් කට්ටිය එනවා. ඉතින් මේ මැස්ස යටේ රිංගල ඇවිල්ලා අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ මෙන්න මේ වලේ ජිල් බෝල තියෙනවා. ඉතින් ජිල් බෝලයක් අරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මාර සීන් එක කියන්නේ මේ වලේ ජිල් හොයාගන්න බැරි වුණා කට්ටියට සෑහෙන වෙලාවක් යනකම්. නේ අපි අවුරුදු දෙකකට පටන් ගන්න තියෙන දැන් අවුරුදු 15. හිමිහිට යනවා ආදු ඈත එන්න හිමිහිට යනවා මේ වෙනකොට ග්‍රවුන්ඩ් එකේ සිංගිතේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයේ පටන් අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති පොඩි ළමයි ගොඩාරියක් මේ වැඩේට සූදානම් වෙලා ඉන්නවා. දැන් නම් ලෙස්සන ගහේ කොඩිය ගන්න ඉතාමත් මාසන්නයි. මේ පාර නම් කොඩිය ගන්නවමයි. ඉතින් මං ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන වෙල පැත්තට ආවා. කොඩිය ගන්න තව ටික වෙලාවයි තියෙන්නේ. අපිට පේනවා
සම්මානයක් දෙන්න හොටේ පිළිගැනීමක් ලබා දෙන්නම කොටිය ලබා ගන්න. අවුරුදු 3ක විශේෂ නාමයක් තමයි විතර ගහලා ඉතින් අපි මේ අවස්ථාවේ අපේ සහෝදරයෙක් තමයි මේ විතර ගහේ කොටිය ලබා ලිස්සන ගහේ තරගයත් මේ විදිහට නිමා වෙනවා. ඉතින් ග්‍රවුන්ඩ් එකේ අවුරුදු කුමරා තරගය ආරම්භ වෙලා තියෙනවා. ගස්ලපු ගෙඩියේ 60 ගණන් කිරීම ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් යාළුවනේ ගස්ලපු ගෙඩියේ 60 632ක් තිබ්බා. මේ වෙනකොට වැඩිහිටි අවුරුදු කුමරිය තරගය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ තරගෙන් පස්සේ තරඟ කීපයක්ම පැවැත්වුණා. මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මේ තරඟ ටික විතරයි. අවුරුදු 30න් පස්සේ DJ ප්‍රසංගයක් තමයි අපි සූදානම් කරලා තිබ්බේ. මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා යාළුවනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න.